හැමදාම මාළු එකම විදියට උයලා කාලා එපා වෙලාද? අන්න ඒ අයට තමයි අද මම මේ රෙසිපි එක අරගෙන ආවේ. මේ තියෙන්නේ රසම රසට ටිකක් වෙනස් විදියට හදාගත්තු මාළු තෙම්පරාදුවක්. ඉතින් අපි බලමු කොහොමද මේක රසම රසට හදාගන්නේ කියලා. මේක ලේසියෙන්ම හදාගන්න පුළුවන් වගේම ගෑවුන තැන කන්න පුළුවන් රසම රස මාළු රෙසිපි එකක්. ඉතින් තාමත් මාව subscribe කරලා නැත්නම් subscribe කරන්න කියලා ආදරයෙන් ඉල්ලනවා. ඉතින් එන්නකෝ කියලා දෙන්න කොහොමද මේක හදාගන්නේ කියලා. ඔන්න අද මම ලින්න මාළු ග්‍රෑම් 500ක් තමයි මේකට අරගන්නේ. ඒ වගේම මේ විදිහට හීනියට කපාගත්තු ලොකු බීලුණු ගෙඩි 3ක්, මේ විදිහට පලාගත්තු අමරිස් කර 3ක්, දෙහි ගෙඩි බෑයක් සහ කරපිංචා ටිකක් වගේම තක්කාලි ගෙඩියකුත් මේ විදිහට කපාගෙන අරන් තියෙනවා. දැන් අපි මාළු ටික සෝදලා පිරිසිදු කරගත්තු මාළු කැබලි ටික මේ විදිහට මැරිනේට් කරගමු. කහ කුඩු තේ හැන්දක්, ගම්බරිස් කුඩු තේ හැන්දක්, ලුණු කුඩු මෙස හැන්දක් වගේම දෙහි ගෙඩි බෑයක යුෂත් මේ විදිහට දාලා මික්ස් කරගෙන මැරිනේට් වෙන්න ටිකක් වෙලා තියාගමු. දැන් පාෂණයක් ලිපේ තියලා තෙල් ටිකක් දාලා ඒ ටික රත් වෙනකොට අර මැරිනේට් වෙන්න තියපු මාළු කෑලි ටික එකින් එකට එකතු කරලා මේ විදිහට හොඳට ෆ්‍රයි කරගන්න. මේ තියෙන්නේ රන්වන් පහ වෙනකන් අපි බෙදගත්තු මාළු කෑලි ටික. දැන් මේ ටික අයින් කළා ඒ භාජනයේටම තව තෙල් ටිකක් දාලා තෙල් ටික රත් වෙනකොට අපි උළුහාල් ටිකයි කුරුඳු පොතු කෑලි ටිකයි එකතු කරලා මේ විදිහට කෑලි මිරිසුත් මේ සැඳි 3-4ක් මේ විදිහට එකතු කරගන්නවා. ඒක ඉතින් ඔයාලගේ සැර අනුව අවශ්‍ය සැර ප්‍රමාණය අනුව බදා ගන්න. තව ගම්බිරිස් කුඩුයි ලුණු කුඩු මෙස හැන්දකුයි මේ විදිහට දාලා මේක හොඳට තෙලේ තෙම්පරාදු කරගන්නවා. පහේ ටික බැදගෙන ඉන්නකොට මම කරපිංචා ටිකයි බීලුණු ටිකයි අමරිස් තක්කාලි ටිකයි මේ වෙලාව එකතු කරගෙන හොඳින් කලවම් කරලා මේ ලුණු මිශ්‍රණය හොඳට තෙලේ මලව ගන්නවා. දැන් අර රම්ප ටිකත් මේ වෙලාවෙදී එකතු කරගන්නවා. දැන් මේ විදිහට හොඳට මැලවුණාට පස්සේ අර බැදගත්ත මාළු කැබලි ටිකත් මේ විදිහට එකතු කරලා චුට්ටක් කලවම් කරලා තව පොඩ්ඩ වෙලාවක් ෆ්‍රයි කරගන්නවා. මේ තියෙන්නේ අපේ රසම රස මාළු තෙම්පරාදුව. ඉතින් ටිකක් වෙනස් විදියට හදාගත්ත නිසා මේක දවස් 2-3ක් වුණත් තියාගෙන කන්න පුළුවන්. ලේසිම ලේසි මාළු රෙසිපි එකක්. ඉතින් ඔයාලා try කරලා බලන්න. හැදුවොත් රස මටත් කියන්න. ඉතින් තාමත් මාව subscribe කරලා නැත්නම් subscribe කරන්න කියලා ආදරයෙන් ඉල්ලනවා. ඉතින් තවත් රසවත් වීඩියෝ එකකින් හමු වෙනකම් ගිහින් යන්න. සුබ දවසක්.